සමාජයේ යුනිවර්ස් යෝගටිය මොකද එන්නේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ සමාජ යුනිවර්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්කයි මාත් එක්ක ඉන්නවද දහම් යෝගටිය මොකද වෙන්නේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ සමාජ යුනිවර්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මාත් එක්ක ඉන්නවද වග්මී මාස්ටර් ඩී ඉන්නවත් එක්ක සුති මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල හොඳයි පට්ට සන්තෝෂයි බං බල කතා කරාට මං ඉතින් ඇවිල්ලා මේ පොඩ්ඩක් ගන්න නැද්ද මේ තාම අර විඳින ආපු එකේ රාතල් එක විඳිනවා මෙතනට ඇවිල්ලා මේ දවස්වල සින්දු කටයුතු කොහොමද සින්දු කටයුතු කියන්නේ මේ ඔච්චර ප්‍රොෆෙෂනල් වෙන්න එපා වග්මී පොඩ්ඩක් හිමින් අහනවා හරි බය හිතනවා මේ සින්දු කටයුතු කියන්නේ බා ඇල්බම් එකක් හදාගෙන ගියා හරිද දැන් මේ දවස්වල අර ගොඩක් සින්දු වැටෙනවා සින්දු දානවා වැඩේ යනවා ලස්සනට මාරාතල් බලන් ඉන්න ඉතින් ෆුල් හැපි මමත් ඉතින් පොඩි ඇල්බම් එකක් හැදුවා හැබැයි වෙන විදියකට ලයිව් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇඩ් කරලා ඩ්‍රම්ස් නම්මනම් ගහලා මේක කාලයක් තිස්සේ තිබ්බ ප්‍රොජෙක්ට් එකක් දැන් ඉතින් මේ දවස් ටිකේ හිමීට නිස්කලංකව ඉවර කරගෙන යනවා සහ පොඩි බිස්නස් දෙක තුනක් කරගෙන පාඩු වෙනවා ඉතින් ෂේප් එකේ ආසයි අපිට කවද වගේ ඇල්බම් එක අහන්න ඇල්බම් එක අලුත් අවුරුද්දට නැකතර දාන්න ඉන්නේ නැකතර නෑ එහෙම නෙවෙයි මං කියන්නේ පුළුවන් නම් අප්‍රේල් වගේ වෙදි දාගන්නවා බැරි වුණොත් ඉතින් කොමාරි මේ අවුරුද්දේ මැද වෙද්දි ෂුවර් කෑලා දානවා සකොට අපේ එක තන් YouTube පේට්‍රියන් දාන්න බැවෙන්නවා පේට්‍රේන් කිව මතකුණේ ඇයි සින්දු පේට්‍රියන් එක දැම්ම ඒක වෙන බිස්නස් මොඩල් යන්නේ මචං ඒ කියන්නේ ආටිස්ට් කෙනෙකුට හොඳට සර්වයිව් වෙලා ඉන්න පුළුවන් මේ විදියක් මොකද අර 100,000ක් ෆෑන්ස්ලා අතරේ වාට ආදරය කරන ක්ලෝස්ම ෆෑන්ස්ලා දෙතුන් දෙනෙක් හෝ ඉතුරු වෙන්න පුළුවන් වාගේ ජීවිතේට උදව්වක් කරන සමාජලාට ඒගොල්ලොත් එක්ක ගමනක් යන්නත් පුළුවන් අනිත් එක කමියුනිටි එකක් ගැදර් කරගන්න එක සෑහෙන්න වටනවා නේද මේ ආටිස්ට් කෙනෙකුට මොකද ඉස්සරහට යන්න බෑ නැත්තම් පුත් කරන්න බෑනේ මේ yes YouTube ද හොඳ පේට්‍රියන්ද දෙක හොඳ YouTube එක කියන්නේ වෙනම සීන් එකක් හරිද ඒක වෙනම කතන්දරයක් පේට්‍රියන් එක වෙනම කතන්දරයක් පේට්‍රියන් එකට මම තාම අලුත් හරිද මම තාම කරගෙන මම account එක හදලා නම් පට්ට කාලයකට කලින් හදලා මම contents දෙකක් වගේ content දෙකක් විතර දාලා තිබ්බේ ඊට පස්සේ ඒක එහෙම මිස් වෙලා තිබ්බා හැබැයි මම දැක්ක පොඩි opportunity එකක් තියෙනවා තව track එකක් drop කරන්න මම ඉතින් ඒක ඒ වෙලාවෙ එහෙම කරා ආසයි ගණන්දොර track එක නේද වගේ ෆස්ට් ට්‍රැක් එක ගානාදුර කියන්නේ ඉස්සෙල්ලම මම කරා මචං මේ අපි පොඩි කාලේ සදර්න් සෝල් කියලා පොඩි බෑන්ඩ් එකක් හදාගෙන පොඩි සින්දුවක් කරලා ඔක රුහුණු සේවය දාලා පුල් අතල්ලයක් ගත්තා මම ඊට පස්සේ මගේ යාළුවෙක් හිටිය අනුර ඊට පස්සේ තව හිටියා දිගා අපි සෙට් එකතු වෙලා පොඩි මැච් එකක් ගැව්වා ඒ වුණාට ඉතින් ඒක ස්කෝලේ යන කාලේ ගත්ත ආතල් එකක් ඊට පස්සේ මට ජීවි මගේ මිත්‍රයෙක් කෙනා ජීවි මාර්ගේ මට හම්බෙනා මචං ගෝවා මෙතන ඒගොල්ලෝ බැටරි බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරන දවස්වල ගෝවා හැම සෙට් වෙලා ඉස්සෙල්ලා මං ඉතින් කිව්වා ඉතින් මට සින්දුවක් තියෙනවා බං ආසයි කරන්න කරමුද කියලා ඌ ඉතින් මට ඔපචුනිටි එකක් දුන්නා ඒක තමයි ගණන්දුර ට්‍රැක් එක හැබැයි මං ගාව නෑ දැන් කියන් ගණන්දුර ඒක මට ආපු කාලේ මතකයි 아무තු වෙනසක් ඒ වගේ වචන කවුරුත් ඊට කලින් කියලා තිබ්බේ නෑ කියලා තිබ්බේ නෑ ඒකට සපෝට් කරා කියන්නේ බං එකෙම මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා ගේම් එකේ මැකා හේතුව මැකාට මම කියන්නෙත් නැතුව අයියේ මේ පොඩක් එන්න සපෝට් එකට කියලා ගෝවත් එක ඇවිල්ලා මාර උදව්වක් දුන්නේ හරිද ෆුල් සපෝට් එකක් දුන්නා ඒ ගණන්දුර ට්‍රැක් එක මට දාලා පුෂ් කරගන්න ඒක මචං කියන්න ඕන දෙයක් ඒක මම මතක තියාගෙන ආපු දෙයක් ඒක අනිවාර්යෙන් අද කියන්න ඕන කියලා එතකොට ඇයි රැප් කියන කල්චර් එක තෝරගත්තේ ඇයි ඔව් මේම කාලයක් තිස්සේ ඉඳන් මචං දැන් මම මියුසික් අහලා තියෙනනේ මම පොඩි කාලේ ඉඳන් ගෙදර ඉඳන් එක මියුසික් කාලා එක දේවල් කරලා දෙනවා මම තබ්ලා හැම ස්පෙෂල් කරපු එකක් හරිද ඒක සමස්ත ලංකාව තබ්ලා ගාලා ඒ ටික තියෙනවා ඒතර මම හින්දුස්තානි පැත්ත අහලා තියෙනවා හැබැයි හින්දි රැප් කියන එක ටැමිල් රැප් කියන එක මම ලොකුවට ෆලෝ කරලා නැහැ මචං හරිද අහලා තියෙනවා මේක පොපියුලර් වෙලා අර මේ ඉන්දියාවල මාර ෆිල්ම් වගේ ඇකදලේ මාතලයක් ආපු කාලේ මචං මම මේක ඇහුවා එහෙම නැතුව මට අර ලෝකල් ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ මට කියලා තියෙන ගොඩක් මේක බලපන් මාර ආතල් කියලා හරි අදත් අපි ඒක කතා වුණා ඒ වුණාට මචං මට ඒ පැත්තට ගියේ නැහැ හැබැයි වග්මි 44 ඊට පස්සේ ස්මෝකි වලගේ ට්‍රැක්ස් ඊට පස්සේ මෙම ඉරාජ්ලා රනිදුලා චින්තිලා කරපු එක වෙනම කතන්දරයක් ඒක වෙනම ලෙවල් එකේ තියෙන වැඩක් අපි විඳපු මිනිස්සු හරි දේවයින් ඉන්ස්පයර් වෙච්ච උන් හැබැයි අපි මේකට බහින්න මගේ නම් මූලිකම හේතුව අංක එකේ තියෙනවා මචං ස්මෝකි වල ඉන්නවා ඒගොල්ලෝ කරපු වැඩ තියෙනවා ට්‍රැක්ස් ටික 44 ඩ්‍රිල් ටීම් ඊට පස්සේ මලියා පුලියා මේ ඔක්කොම කතන්දර ටික තියෙනවා මචං මේ මගේ ඉන්ස්පිරේෂන් ඇතුලේ එතකොට මට දැනගන්න ඕනේ ඇයි මෙච්චර ගැඹුරෙන් රැප් කරන්නේ ගැඹුරින් කියන්නේ අර නෝමලි අපිට ඇහෙන වචන වලට වඩා ගොඩක් වෙනස් වචන තියෙනවා ඒම නෑ බං ඒ කියන්නේ ඕක හරි ලේසි ඕක කඩාගත්තොත් දැන්
මොන වචනද කියපන් කොඹට ගැඹුරු කොම ගැඹුරු එකලා එකනික එක කෑල්ලක් නිකන් කියන දැම තාරයවෙනකොට කෑගෑවෙන කෑන්ද ඇතරීමගේ රෑ පැත්තම ඇත මේක කොයද ගැඹුරු ගැඹුරු නැත ඒ නෝමලි තාරෑවෙනකොට තවත් රෑවෙද්දී හරිද කෑ ගෑවෙන කෑ ගහන කෑද ඇත්තනි කෑද ඇත්තනි මගේ රැප් ඇත්තම ඇත්ත දෙපැත්ත කැපෙන මේ කැත්ත සුද්ද කළ බැද්ද සුද්ද කළ බැද්ද බැද්දක් සුද්ද කරනවා කැලෑව සුද්ද කරනවා දැන් සුද්ද අස්වැද්ද ඒ හරි සරලයි ඒක අර වචනටික මෙම කඩල මෙම කියාගත්තම් මචන් අර මෙම හයවසර කෙනෙකුට තේරෙන් නෑ තුනවසර කෙනෙකුට තේරෙන් හැබැයි මේක තුන් අතර පාරක් මේ මානකොට මචන් උඹට ආමෝ මෙම දෙයක් කිව්ව කියලා හැඟීම තියෙන මචන් හරි ඒකම ඩීප් එකක් එහෙම දෙයක් නෑ එහෙනම් මේක තේරෙන්නේ සමහර තේරෙන්නේ මචන් අහනවනේ මිනිස්සු අහන්නේ ඒ අහන්නේ නොතේරෙනකමට නෙවෙයි මුන්ට තේරෙනවා මොකක් හරි කතන්දරයක් කියනවා කියලා ඒ ෆීල් එකට සෙට් වුණා නම් ඔව් හරි අනිත් හැමෝගෙම සිින්දුත් එහෙම දැද සමහර යාළුවෝ ඉන්නවා මගේ හරිද මගේ ආශ්‍රය කරන සමහර යාළුවෝ ඉන්නවා මචං මුන්ට සමහර වෙන රැප් තේරෙන්නේ නැහැ. ඔබ හිතන්නකෝ මලිය පුලිය කියලා උඩ උන් කියන එක තේරෙන්නේ නැහැ. හරිද? උන් සමහරලාට මේ මොනවාද බෑඩ් කමෙන්ට්ස් උන්ට දෙන්නේ තේර. හැබැයි ඒ වුණාට මචං ඒකේ තියෙන එක මචං අපිට කියන්න බෑ. ඒක තියෙන එක මට කියන්න බෑ. ස්මෝකියෝගේ කියන ලෙවල් එකේ මොඩල් එකක් මට කියන්න බෑ. තේරෙනවද මම කියන්නේ? ඒක වෙනම ලෙවල් එකක්. ඒක උගේ සීන් එක. ඒක තේරෙන උන් ඉන්නවා නැති උන් ඉන්නවා. දැන් මගේ තියෙන වගකීම තමයි හැමෝටම පුළුවන් තරම් තේරෙන්න මේක කියන එක. හරිද? ඒ ඩිලිවරි ප්‍රශ්නයක් මට තියෙන්න පුළුවන්. හැබැයි මම එහෙම තිබුණා කියලා මේ ලියන එකේ තියෙන අර ව්‍යංගාර්ථය කියලා කියන්නේ වහින් ඔරෝ කියනවා කියලා කියන්නේ මොකද සමහර දේවල් තියෙනවා මචං. උඹට ඒක ඩිරෙක්ට් කියලා ගෙදර යන්න බෑ. මොකද ගෙදර ඉන්නවා කියන මිනිස්සු අම්මලා තාත්තලා ඉන්නවා ළමයි ඉන්න අපිට එහෙම කියලා බෑ. හැබැයි මේ අදහස ප්‍රකාශනය කරන්න එපා මචං. හරිද? මොකක් හරි කරලා ප්‍රකාශනය කරන්න ඕන. දැන් ඕක කොහොමද මචං කියන්නේ දැන් ඕක ලංකාවේ දැන් සින්දු තියෙනවා ආ හිතන්නකෝ කාගේද සින්දුව ඒක නිකන් ගුලියක් කාලා ලිව්වා වගේ හිතන සින්දු තියෙනවා මචං මේ ප්‍රබුද්ධ ගායිකාව ගායනා කරන හරිද ඒ කියන්නේ මේ ට්‍රිප් එකක් සමහරෙවුන්ට බෙදා කාට හරි හිතන්න පුළුවන් මේක මේ ට්‍රිප් එකක් කියලා හරිද ඒ කියන්නේ ඉමේජිනේෂන් ලියපුවා තියෙනවා මචං යාගේ හරිද මට නමක් කියන්න බෑ මචං එම නම කිව්වයින් පස්සේ ඊට පස්සේ මට අරගෙන යන්නේ හරිද මං කියන්නේ සාමාන්‍යයෙන් එහෙම තියෙනවා ඉමේජිනේෂන් විදිහට ලියපුවා තියෙනවා එතකොට මම හිතන්නේ ඉතින් මේක ෆුල් ආතල් අර එක එක කලර්ෆුල් දැන් ඔබ හිතපන්කෝ මල් වත්තක් තියෙන මේ මල් වත්තේ තියෙන්නේ කහ පාට මල් විතරයි මෙලෝ රහක් නෑනේ මචං හරිද හැමෝම කහ පාටට කැමති නෑනේ ඔයා හිතන්න මල් වත්තක් තියෙන මේක ඩිෆරන්ට් ෂේප්ස් තියෙනවා පාට තියෙනවා මල් තියෙනවා මාර ලස්සනයි මේවා මචං ඇත්තටම වග්මී අර ක්‍රියේටිව් පීපල්ස් ලගේ මචං අයිඩියාස් හරිද මේවා ජනසතු වෙන්න ඕන දේවල් හරිද එහෙම නැත්නම් මෙලෝ රහක් නෑනේ අත ඔකේ කියන්නේ පවසන සොද කොහමද ඔයා කරන ටෙක්නික් එකක් තියෙනවා මොකක් හරි ලියද්දී නැත්නම් නෝමලි ඔලුවට එන විදියද වග්මී ඒක බං අර සීන් එකෙන් සීන් එකට වෙනස් වෙනවා හරිද ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මම මුල ඉඳන්ම ට්‍රැක් එකක් හදාගෙන යනවා නම් හරිද මුල ඉඳන් අර ග්‍රවුන්ඩ් එකේ ඉඳන් හදාගෙන යනවා නම් මචං සමහරවිට බීට් එකේ චුට්ටක් හදනවා ඒකට හරියන ලියනවා ඊට පස්සේ ඒකට සෙට් වෙන්න ගලපගෙන යනවා එහෙම යනවා හරිද සමහරවිට බීට් එකක් සම්පූර්ණයෙන්ම තියෙනවා ප්‍රොඩක්ෂන් එක මංගා මියුසික් ටික තියෙනවා ලිරික්ස් විතර ඇඩ් කරන්න තියෙනවා හරිද ඒක වෙනම ප්‍රොසෙස් එකක් ඒකට ලියන්න ඕන විදිය වෙනස් ඊතන්න ඕන විදිය වෙනස් මේ විදිය වෙනස් හරිද ඊට පස්සේ ඔයා අර ඇතුළට යන්න ඕන විදිය වෙනස් ක්‍රියේටර් කෙනෙක් විදියට හරිද හැබැයි මචං ඕකේ මචං කරන්න ඕන කියලා පිළිවෙලක් නැහැ. අපිට කැමති විදිහට මේක කරන්න පුළුවන්. සමහර දවස් තියෙනවා මචං භාගයක් විතර දාගෙන වාඩි වෙලා හරිද ලස්සන්ට ගලප කියවනේ. හරිද? ඒවත් මචං අර ක්වොලිටි දේවල් එන්න පුළුවන්. මෙහෙමයි. ඔයාගේ ඉමේජිනේෂන් එකට ඔයාට යන්න පුළුවන් නම් එක තැනකට ඒ තැනට ගිහලා ඔයාට පුළුවන් නම් ප්‍රකාශනයක් කරන්න තව කාට හරි තේරෙන්න ඌට මොනවා හරි වෙන්න. ඌට සින්ක් වෙන්න මචං ඒක අර ලස්සන අර ප්‍රොඩක්ට් එකක් ජනසතු කරා වගේ වැඩක්. ඉතින් හරිය අමාරුයි කරගන්න පුළුවන් නම් සුපිරි. මම මෙහෙමවොත් වැඩියම ආස රැප් කරන්නද ප්‍රඩියස් කරන්නද වීඩියෝග්‍රෆි කොල්ලොත් එක්ක කතා කර පාඩුවේ බුල කෙලගෙන ඉඳලා ඇත්තටම කැමති. ඒකට තමයි වැඩිපුරම කාලෙ මම ගත කරලා තියෙන්නේ. හරිද? ඒක ඉතින් මම හැමතැනම වීඩියෝ කර දාන්නේ නැහැ. බේසිකලි වගේ එහෙමයි. හැබැයි මචං මම ආසම දේ ඒක මම ආස පාඩුවේ මගේ ෆැමිලි එකත් එක්ක කාලේ මාර ආතල් එකේ චිල් එකේ ඉන්න. කරදර දාගන්නේ නැතුව. හරිද? මොකද මම කැමති නැහැ ඒකට තරඟ කරන්න අකමැතිකමකුත් තියෙනවා හරිද ඒක මචං මං ආස අර ඩිස්ට්‍රැක්ෂන් ඉන්ස්වලින් අයින් වෙලා මචං එක පාටියකට මේ ලඝු වෙන්නේ නැතුව අපි අර නිදහසේ අපේ ආතල් එක අරගෙන ක්‍රියේෂන් කරන්න ප්‍රොඩක්ෂන් පැත්තට තමයි මචං ගොඩක් මාස
හරිද හැබැයි මම රැපය කෙනෙක් විදිට එලියට ඇවිල්ල තියෙන නිසා ම රැප කෙනෙක් විදිට ලංකාව දන්න නිසා මම ඒක මේන්ටේන් කරගෙන මේ ඉස්සරට අරංයන්නත් ම මාරාසය මොකද ඒක මච හැමෝටම කරගන්න බැරි දෙයක් හරිද ද මාස්ටඩී වෙලා මම දහම් අරද මගේ නම දහ ගුණ දහ හැබැ මාස්ටඩී වෙලා මචන් දැම ඉන්න තැන මාර සතුරි හරිත සමාජය කියන පලවෙනි කොන්සට් එකේ මචන් මම ඇටෙත් නෑ බ්‍රදන දැටේ හරි ඉන්නනේ මචා ඒක මාර ලොකු දෙයක් ඒක මාර ලොකු දෙයක් මචන් මේ ගැන මේ මම ෆෑන් කෙනෙක් මචන් මේ කොන්සට් එක ඉතින් ඒ වගේ තැනකිදම් මේ වගේ තැනකට හිපොප්පලින් එන්න පුළුවන් වීම ගැන රැප්පලින් එන්න පුළුවන් වීම ගැන මාර සන්තෝස මං හිතන උඹටත් ඒ මැති කියල බං අපි මේ අවුරුදු හයකට පස්සේ තමයි ඉන්ටර්වයක් කරන්න යන්නෑගල ඉතාගෙනටිය මෙයාර සමාජය ගෙන කන්සෙප්ට එක සහ මේ සියලු දේවල් එක්ක මචන් එක නොවා ඉන්න බෑ මස්ටඩී මේ පාර තමයි ෆස්ට් සමාජය ප්‍රෆෝම් කරන්න ඉතින් අර කොහමදේ ලැබෙන දැනෙන හැඟීම එවුල එන්න මල්ලි ඒගන්න මේ සීනිකන මේ මම ෆෑන් කෙනෙක්න මච මම සමාජයේ හිපොප් මේ හැම දේම මුං හදපු මේ සිිස්ටම් එක මම ෆෑන් කෙනෙක් හරි එතකොට මචන් ඒකේ මම ගහපුගේ මක් තියෙනවා ඒක තිබිචද සමාජය කියනගේ පොෆෝම් කරන්න දෙවනි හෝ තුන්ගනි සමාජය ම බලාපොරොත්තු ටිය පොෆෝම් කරන්න හරි මටයි චාන්සක කවු නෑසා මගේ තියනතම සිදු දෙකක් කරි තුනක් කරි හරිද මේ වෙද්දි මචන් මගේ කැටලොග්ග ඇත්තිර ම වැඩ ගොඩක් කල්ල තිරසා කරන්න බලාගෙන ඉතින් ම මාරාසය මචන් මන් දන්න කිර දේවල්ටික ස්ටේජ්ජක්කුඩ හිප පෝඩියන්සේකට මචන් පොම් කල්ල ෆුල් අතල්ලයක් කරගෙන අතල්ල එකක් දීල දන්නද ලංකාවේ වෙන දැවන්ත වැඩක පොඩි කෑල්ලක් වෙන්න මම මාරාසය ස් අපි හුඟ දෙනෙක් ට්‍රැක් එක හැදුන කොහොමද කියලා පොඩ කතාර හුඟ දෙනෙක් ට්‍රැක් එක හැදන්න ඇත්තම කතාවමසං ඒ වෙලාවේ ලංකාවේ පැත්තේටපු ලංකාව නැතුව පිටරටයිටපු යාලුවෙක් ට්‍රැක් එකක් කරන්න ඕන කියලා ලංකාව හිටපු හොඳ හිපොප් ඩයිල්ල හරිද ්‍රප් ඩයිල්ල එකක් සිින්දුවක් කරන්න ඕන කියලා මට මේ ආසයම සම්පත්තක වැඩක් කරන්න කියල කිව්වා ඒ කියනකොට පොර රට හරිද අම ලංකාව තරමදන කොරෝනද බන්දවා මනේ ලොක බීසනයක් කියන කාලෙක එක්කෝ ම පැමිලි එකත් එක මක්කර වැඩවගේ ගන්න කාලෙක් මාරම එතකට ම ලියපකම ඉතින් බේලාගනි රට පැදුරු කියන කතයි මචන් ගොලුවට පලවෙනි ඇත්ත කතා ම කිය ඩී දවරු ගානක්න මච ඒකට ඩිස්ස එකක් කැන්නවන කතාවන ඉතින් බේලාගනින් රට පැදුරු කියලා මේ ලියපකතයි මම එක පටන්ගන්න මේ වුණේ ඒක වටේ තමයි මචන් මේ ඔක්කමගේ වනි ලංකාවිදන් ගිහිල්ලා වන් කල මෙහට ගේනවුම් හරිද මෙමනත් මේ හසල් එක මිනිස්සු කරන හසල් එක ගෑනු රටයවල සල්ලි ගෙන මේ ඔක්කොමත් එක්කර එකක විතර මට චේන් ඉතින් හරි ඒකව හිත ඉතින්නකට මචන් ලේපගත්තම ඒක එකත් එක්ම පොඩක් කර බුඩිසම් කියන කන්සෙප් එක තිසට පින් සිද්ධ වෙන්න මචන් කනෙක් කල්ල ලස්සටාව ඒක තමයි ඉතින් ඒක ගොඩක් පේට්‍රියන එක රාවත් මචන් බලාගන්න පුළුව ම මේ ඇන්ලයිස් කල් ලස්සට කිය පොඩි කැල්ල චීස් ගොඩක් ට්‍රක් ම දැකල් තියෙනවා ඇනිමේෂන් වීඩියෝස් දී තියෙන එකට හේතුවත් තියෙනවද නැත්නම් ප්‍රධානම හේතුව තමයි වීඩියෝ කරන්න තින කම්බලිකම හරිද ඊළඟ කතාව තමයි සමහර ඇනිමේෂන් දැන් හුඟ දෙනෙක් එක කතා කරපු ඇනිමේෂන් එක කතා කරපු ස්ටෝරිය එක අපි කෝමද අර පෞතික විදිර ශූට්ට එකක් කරලා ඕක ගන්න කියපංකො ඒක ගන්න බෑ එතකොට ඊට පස්සේ අසනි අසනක කන්සෙප් එක ඩ හරි 3D හරි මොඩල ඇති නවනට මච එක සිම්පල් වනට මච ඒ මොඩල් එක ගන්න බෑ හරි දැම්මන් එක ට්‍රයි කරමසං මේ එක මොකක්ද මේ සමහරක් බුදියක සමහරක් බුදියක මම ට්‍රයි කර ඒකර ස්ටූට් කල්ල කරන්න ගියාම තියෙන ප්‍රශ්න ගොඩ මචන් ඇනිමේෂන් එක දින කන්සෙප්ට එකත් යන එලියටත් යන සහ ඇනිමේෂන් එකක් කරලා දානක මචන් 5 මිලියන් යන හරිද ඒ මුකුත් නැතුව මචන් නිකන් ඕඩිය එකක් විතරක් දානකත් 6 මිලියන් විතර එතකොට වෙනසක් නෑ හරිද ග්‍රැබ් කරන එක තමා මචන් මේ වෙන්නේ සිංහල රැප් ඉස්සර තිබ්බ විදියි දැන් තියෙන විදිය ගැනවා මොකද හිතන්න හොඳ ප්‍රශ්නයක් මචන් මේක කේසක සිංහල රැප් ඉස්සල්ල තියෙද්දී මේක ගොඩක් හිස්තැන් තිබුණා හරිද හිස්තැන් තිබුණ කියන්නේ දැන් ඇත්තර වගේ ඔබ කතා කර දෙයක් තියන්නේ හිපොප් කියන්න රැප් කරන එකම නෙවේ හරිද බ්‍රසෙද්දමන්ගෙන කියන මේක මාර ලොකු අර ලොකු කනෙක්ෂන්ස් ගොඩක් එක්කන මනේජ්මන්ට් පාට් එකක් තියෙන ප්‍රමෝෂන් පාට් එකක් තියෙන මේවතින ගොඩක් ලොකු වැඩ හරිද එතකොට මේක ඉස්සල්ල මල්ලගන්න අපි රැපින් කියන එක ඉස්සල්ලම පිටන රැපස් ලවේ හරිද ස්කාටවත් ඕන වෙන්න කාටවත් මැනේජ කෙනෙක් හරිද කාටවත් ඕනු නෑමචන් මේ හරිම මනාද ඩියෝපි කෙනෙක් හැබැයි උඹේ ගේම ටියනම චයිතයිද අන්න ඒම ඒක නිසා තමයි බෝගේ ගොඩක් වුම් බීවේ
හරිද බේක හිටපු නිසාතම ඉන්ස්පය වෙලා ගොඩක්යම් බීවෙන් රැපස්ලා බිහිවෙන රැපස්ල ගොඩ කාස නිසා රැපස්ලට ගොඩ කාස නිසා බියනවා දැන් බේදපංකෝ මේ කෞද බචන් අරු අර මේ ලිරිකල් ලෙමනට කියන්න පුළුවන් දන්නම ලිරිකල් ලෙමනට මච උන්ගේ වෙනම බ්‍රෑන්් එක හැදීමචන් අර හිපොප් කියන කල්චයගත්තගේ කල්චයක බිල්ඩන්න කාලයක් යන හරි මේ කාලේ මචන් මාර වැදගත් මේ කාලෙට පුෂ්ෂ එකක් දෙන්න පුෂ්ෂ එකක් දෙන්න පුළුවන් වෙන්න මචන් මේ වගේ අර ලොකු ප්‍රඩක්ෂන් වලින් ලොකු අර වැලිය ඩිෂන් වලින් තමයි මචන් මේක කරන්න පුළුව අනිත්තක එදා තිබ්බ තැන එක්ක බලද්දි මචන් අද තියෙන තැන ගැන සෑහෙන්න සතුටුයි තවත් දුර මෙම තවත් පුෂ්කරන පුළුවන් තැන් තියෙන වශ මේ හැමදේටම යන්න ගට්ට එක එන්න කියල තම මචන් ඉතින් ප්‍රාර්ථනය ගැස ගොඩක් කමර්ශල් රැප් කරන්න ආසද නැත්තං නෝමල් මේ කරන්න විදිරම කරන්න ඉන්න දස ඔය මොන දේවනින්ම චාරිස් කෙනෙක් බිවෙන ස්ටඩිය ඇතුලෙන් හරි එකන අපි මොනදේ කරත් අන්තිමට මචන් ඔය ලයිව් ස්ටේජයක ගාන සිින්දුව හැදනෙත් ස්ටඩිය ඇතුල තම හරි එතකොට මචන් එතන්ඩි බිහිවෙන ප්‍රඩක්ෂන් එක කමර්ශල් වනානම් හරි එතන්දි බේවන ප්‍රඩක්ෂන් එක කමර්ශල් වනාන ඒ කමර්ශල් ඒක මචන් අපට කියන්න බෑ සිදුවක් ඉවරක මේක කමර්ශල්ද නැද මොකක්දම කියලා හරි අපි ඒක අපි කැටකරයිස් කළ දාගන්න හරි හැබැයි ඒක මම කියන්නේ අපි හිතල කරන්න ඕන දෙයක් නෙවේ කියලා ඔහ වෙන්න දෙන්න ඒක ඩිප් එක ෝඩියන්සක තීරණය කර මේ කොහට දෙයන්නේ හැබැ ප්‍රයිවට් ගැදරින් කියන එකට මචන් මංගේද මෙම මේන් ස්ටේජ් පාටිස් එක්ක තව ලොකු පොඩි ඒ මචන් පොකුරු ගොඩක් හැදෙන් ඒක හැදුනයින් පස්ස මචන් මේ අර මද සස්ටේනබල් විදිට මෙම මේ රොටේෂනය ගන්න පුළුවන්ගන්න එම නැත්තංකර ලොකු පීක එකයි ඩවන් ෆෝල් එක ලොකු පික ඩවන් ෆෝල් එක අපිට මාස්ටඩේගේ කොන්සත් සීරෙස් බලාගන්න පුල ආසාාවෙන් ඉන්න මචන් හරිද ඒකට දැම මාත්‍යක තව යාලු එකතුල වැඩ කරගෙන යනවා මේ අවුරුද්දේ බැරි වුනත් ලබනවරුද්ධ වෙද්දී පොකට් කොන්සට්ස් ටිකක් ගාන මට දැවන්ත වැඩක් කියන මෙම සාමාන 500 දාගේ කරවට්ල පොකට කොන්සට් ටික් ගානට මාරසාවත්තිය යුනි කරව් එකක් මේ කියන එක තේර මිනිස්ටික් හරි එක මට හැමකරම නටන්න ඕන්න මම ඇත්ත කියන්න ඇරි මච මට එක හැමකරම නටන්න ඕන්න මේ කියපු ප්‍රකාශය මචන් මට බලන්න ඕනි මචන් ඇතරම කීදනෙක්ට තේරලා මේක බලන්නවද කීදනෙක් මේක එන්ජෝයි කරනවද කීදනෙක් මේකෙන් මෙම ලොක වෙලා තිනවද මේකත් එක අපි ලොකුවෙනවාගේම මේ ක්‍රේෂන් බල මිනිසු ලොකුවෙන මච හරි දේ ලොකුවෙන උම් මචන් එක තැන්වලට යනවා තේන ඒගොල්ලන්ගේ ලයි් එකෙත් මාර මේ ටර්නිින් පොයින්ස් තියන ඒවට සමහර වෙලාට මේ සිදු දායක වෙන්න පුළුව සමහර වෙලාට මේක වදයක් වෙන්න පුළුව හරි මංගර්තින් අන්නවගේ පොකට කොන්සට්ටියක් ගහලාර ජෙනුවන් මචන් අතල් එකක් ගන්න ෆුල්ල අතල්ලයක් ගන්න බලාගෙනන්න තකන් මාර්තු අපි මාර්තු ඒක සමාජය හම්බෙන්න්න පුළුව හම්බෙන්න්න පුළුවන් දෙය